අර අහලා තියෙනවනේ තල ඉබ්බෝඩින් ගියපු ඇටි. හිඳිච්ච පොකුණක අර ඉබ්බෝ කියනවනේ කොක්කුන්ට උඩින් හින්දාපන්. කොක්කු මොකද කරන්නේ? මේ කොටුවක් අරගෙන දෙපැත්තෙන් හපාගෙන ඉබ්බට කියන මැද්දෙන් අල්ලගනින් කියලා. හැතැම්ම දෙකක් විතර උඩින් යනකොට යට හිටු මිනිස්සු වගේක් මොකද කරන්නේ? ඉබ්බට ඔච්චම් කරනවා. ඉබ්බට කේන්ති කියලා ඉබ්බ බයි. ඉබ්බෝ නම් වෙන්න එපා. අපිට ඇත්තටම අපි කලබල වෙන්නේ කවුරු හින්දාද? අපේ වැරදි වලට අපිට කේන්ති යනවද? අපි අතින් දෙතරක පිගානක් බෙදුනොත් මොකද කරන්නේ? බයිනවා. එමීට සද්ද ඇහුන නැත්නම් කටු ගල්ලා විසිකන මිසක්. අපි සාලේ ඉන්නකොට කුස්සිය පැත්තේ සලන් ගාලා ඇහුනොත් එහෙම පිටිත් එක්ක පෙරලන ගන්න නෙමෙයිද කතාව? අපි අපේ වැරදි වලට කලබල වෙන්නේ නැහැ. අනුන්ගේ වැරදි වලට කලබල වෙන එක නවත්තන්න. ඉබ්බ වැටෙනවා. කොකු සුමානකින් විතර ආයනකොට තව ඉබ්බෙක් ඉන්නවා. ඒ ඉබ්බත් කියනවා කොකු වතුර තියෙන තැනකට ගිහින් දාපන් කියලා. කොකු කියනවා ඉබ්බොන්ගේ කටවල් හොඳ නැහැ. ආය කවදාවත් ඉබ්බොර යන්නේ නැහැ කියලා. 1000ක් වරුද්දු ගෙවිස්වාගෙන බැරිම තැන. කොකු මොකද කරන්නේ? අයත් මේ විදිය කොටුවක් අරගෙන දෙපැත්තෙන් හබාගෙන ඉබ්බට කියන මැද්දෙන් අල්ලගනි කියලා. ඔහොම හැතැම්ම දෙක තුනක් යනවා. අයත් අර බිම හිටු මිනිස්සු වගේ කොච්චම් කරනවා ඉබ්බ උඩින් යනවා කියලා. ඉබ්බගේ ඉවසීම කොච්චරද කියනවනම් අර කොටුව තව ටිකක් තදට හපා ගත්තා. මීටර් 500 නම් පැන්නේ නැහැ. ඉබ්බට ඉන්න බෑ. එයාර කොක්කු නිගමටවත් කියවෙන්නේ නැහැ ඉබ්බොම කලින් එකා වගේ නෙමෙයි හොඳයි කියලා. බැරිම තැන ඉබ්බ අහනවා කොක්කුන්ගේ යාළුවනේ මං හොඳයි නේද කියලා. ඒ ඉබ්බට මොකද? වැටිලා මැරෙනවා. මේක මේ අටලෝ දහම ගැන උගන්වන හරි අපූර්ව. යනකොට කාට හරි රවාගෙන යන්නකො බලන්න. නෑ නිකම් මං කියනවා අතාරින්න දනින් පැත්තට. රවණ්ඩවත් බෑ. කවුද ගුලක් වෙන්නේ? පුරුදු වෙන්න. ඉවසන්. විනයෝච සික්කිතෝ. විනයක් තියෙන්න ඕන. ශිල්ප ශාස්ත්‍ර දැනීමක් තියෙන්න ඕන. එහෙම වුණාම තමයි අටලෝ දහම කම්පා වෙන්නේ නැතුව